හෙලෝ යාළුවනේ. ඉතින් අපි අද කතා කරන්නේ මේ සීගිරිය ගැන. කාලයක් පුරාට ලෝකේ 8 වෙනි පුදුමය විදිහටත් නම් කරපු මේ සීගිරිය සංස්කෘතික උරුමයක් වශයෙන් ශ්‍රී ලංකාවට හරිම වැදගත්. ඒත් මේ සීගිරිය හැදුවේ ආවනා යන නමින් හඳුන්වන රජ කෙනෙක් කියලා ඔයා දැනගෙන හිටියද? ඉතින් අද අපි බලමු මේ සීගිරිය ඇතුලේ හැඟවිච්ච රහස් කිහිපයක්. ඉතින් ගොඩ දෙනෙක් කියනවා මේ සීගිරිය හැදුවේ රාවණ රජතුමා කියලා. ඉතින් අපි මේ ගැන අද කතා කරමු. රාවණ රජතුමා කියන්නේ අපේ රටේ මීට අවුරුදු 5000කට පමණ පෙර කාලයේ හිටපු රජ කෙනෙක්. ඉතින් මේ රජතුමාට මායාවන්, වෛද්‍ය කර්ම, සංගීතය, ශිල්ප ශාස්ත්‍ර වගේ බොහෝ දේවල් ගැන දැනුම තිබෙනවා. රාම රාවණ යුද්ධය ඇති වුණෙත් මේ රාවණ රජු සහ රාමා කියන ඉන්දියාවේ රජ කෙනෙක්ගේ පුතෙක් සමගයි. ඉතින් සීගිරියත් රාවණ රජතුමාගේ මාලිගාවක් කියලා බොහෝ දෙනෙක් සලකනවා. ඉතින් තව මාලිගා දැනට ශ්‍රී ලංකාවේ තියෙනවා කියලා සොයාගෙන තියෙනවා. ආල්කමන්දාව කියලා තැනකුත් රාජන රජතුමාට අයිති වෙලා තියෙනවා. ආල්කමන්දාව කියන්නේ සීගිරියටමයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඉතින් මේකට හේතුව වන්නේ ආල්කමන්දාවේ තියෙන තාක්ෂණයම සීගිරිය තාක්ෂණයට සමාන වීම. ඉතින් හැමෝම වගේ කියනවා රාවණ රජු එයාගේ යුද්ධෙදි මැරුණා කියලා. ඒත් එයා මැරුණේ නෑ. ඒ යුද්ධෙදි රාවණ රජතුමා සිහි මූර්ජා වුණා විතරයි. ඉතින් රාවණ රජු ඒ කියලා ඉන්දියාවේ මිනිසුන් තාමත් බයෙන් තමයි ජීවත් වෙන්නේ. රාවණ රජු ඒ කියලා ඒගොල්ලෝ තවමත් දුසේරා කියලා උත්සවයක් වාර්ෂිකව පවත්වනවා. ඉතින් ඉන්දියාවේ ඉන්න ඍෂිවරු පවා කියලා තියෙනවා රාවණ රජතුමා අනාගතයේදී අනිවාර්යයෙන්ම එනවා කියලා. ඉතින් රාවණ රජතුමා ඉන්න කාලේ අපේ ශ්‍රී ලංකාව මේ තරම් කුඩා දිවයිනක් නෙමෙයි. ඉතින් ඒ කාලේ අපේ රට හඳුන්වලා තියෙන්නේ අට ලංකාව එහෙමත් නැත්නම් කුමාරිකන්දම් කියන නමයි. ඉතින් ඒ කාලේ අපේ රටේ විශාලත්වය දැන් අපේ රටේ විශාලත්වය වගේ 100 ගුණයකටත් වඩා විශාලයි කියලා හොයාගෙන තියෙනවා. ඒ කාලේ විශාලම රට වූ අපේ ලංකාවට හැම රටක්ම බයෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් අපේ රාවණ රජතුමා කොච්චර බලවත් කෙනෙක්ද කියලා ඕගොල්ලන්ටම තේරෙනවා නේද? ඉතින් රාවණ රජතුමාගේ ශරීරය බෙහෙත් ඔරුක ගල්වලා යම්කිසි ස්ථානයක සඟවලා තියෙනවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඉතින් ඒ කාලේ අපේ ශ්‍රී ලංකාව තනි රටක් නෙවෙයි රටවල් කිහිපයකම එකතුවක් කියලා දැනට සොයාගෙන තියෙනවා. අපේ රාවණ රජතුමා ඒ කාලේ වෙද්දි පාලනය කරලා තියෙන්නේ දැන් ශ්‍රී ලංකාව කියලා හඳුන්වන ප්‍රදේශයයි. ඉතින් සීගිරියේ දැන් පාවිච්චි වෙන සාමාන්‍ය තාක්ෂණයට වඩා ඉතා වැඩි දියුණු තාක්ෂණයක් පාවිච්චි වෙලා තියෙනවා කියලා මහාචාර්යවරුන් පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. ඉතින් සීගිරියේ අපි මෙතෙක් සොයාගෙන නොමැති දොරටු සහ උමං විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් අපි ඒවායින් ගවේෂණය කරලා තියෙන්නේ හරි අඩක් පමණයි. ඉතින් රාවණ රජතුමාට පුෂ්පක විමානය එහෙමත් නැත්නම් දඩුමොනලා කියලා අහස් යානාවකුත් තිබිලා තියෙනවා. ඉතින් ඒ ගුවන් යානය දැන් පාවිච්චි වෙන ගුවන් යාන වලට වඩා ගොඩක් බලවත් ගුවන් යානයක්. එකවර ආයුධ 100 ගණනක් වුණත් රැගෙන යාමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ගුවන් යානය රන් ආලේපිත ඉතා අලංකාර ගුවන් යානයක් ලෙස සැලකෙනවා. ඉතින් රාවණ රජතුමාට තව යානා බොහෝ ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඉතින් මේ සීගිරිය කියන්නේ අභිරහස් වලින් පිරී ඉතිරී ගියපු තැනක්. ඉතින් සීගිරිය කියන්නේ බලයෙන් තාක්ෂණයෙන් වගේ ගොඩක් දේවල් වලින් ඉතාම උසස් තැනක්. ඉතින් සීගිරියේ තියෙන වතුර මල් පවා තාමත් වැඩ කරනවා. ඒ කියන්නේ ඒ කාලේ තා උසස් තාක්ෂණයක් තිබිලා තියෙනවා. ඉතින් සීගිරිය ගැන කතා කරන දේවල් නැතිම තරම්. ඉතින් එක අතකින් බැලුවොත් සීගිරිය කියන්නේ ඉතා භයානක තැනක්. ඉතින් තවත් අතකින් බැලුවොත් සීගිරිය කියන්නේ අපේ රටට ඉතාමත් වැදගත් තැනක්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සීගිරිය හැදුවේ කාශ්‍යප රජතුමාද රාවණ රජතුමාද කියන එක අපි දන්නේ නැහැ. ඒත් මගේ පෞද්ගලික මතය නම් සීගිරිය හැදුවේ රාවණ රජතුමා. ඒ මොකද කියනවා නම් සීගිරියේ තියෙන තාක්ෂණය බෙහෙවින්ම සමාන වෙන්නේ රාවණ රජතුමාගේ කාලේ තියෙන තාක්ෂණයට විතරයි.
ඉතින් මතකතු ඔයාට සීගිරිය ගැන රාවණාජිතුමා ගැන හිතන දේ අනිත් අයටත් බලන්න පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් කරලා කමෙන්ට් එකක් කරලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම් මේ SL මනුල